හිතලා බලන්න මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික තියෙන බැංකු ගිණුමක් එක රැයකින් හිස් වෙලා ගියොත් කොහොමද? මේක තමයි අද ඩිජිටල් ලෝකයේ තියෙන ලොකුම බියක්. ඔන්ලයින් බැංකු ගනුදෙනු අපිට කොච්චර ලේසි වුණත් සයිබර් හොරුන්ගෙන් එන අවදානමත් ඒ වගේම වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි අද මේ විග්‍රහයෙන් බලමු අවාසනාවකට මෙවැනි සොරකමකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් නීතියෙන් ලැබෙන ආරක්ෂාව සහ වහාම ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා. එකපාරටම බලනකොට බැංකු ගිණුම්ම සම්පූර්ණයෙන්ම හිස් වෙලා ඊළඟට මොකද කරන්නේ? මේ ප්‍රශ්නෙට උත්තරේ කලින්ම දැනගෙන ඉන්න එක මේ වගේ වෙලාවකදී කලබල නොවි ඉන්න ලැබෙන ලොකුම ශක්තියක් වෙනවා. ඒ වෙලාවට දැනෙන කම්පනය, ඒ අසරණකම හරියට බයහීනයක් වගේ තමයි. හැබැයි මේක හීනයක් නෙවෙයි, ඕනෑම කෙනෙක්ට වෙන්න පුළුවන් ඩිජිටල් යථාර්ථයක්. ඒත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. මොකද මේ වගේ තත්වයකදී වින්දිතෙක්ව ආරක්ෂා කරන්න ලංකාවේ පැහැදිලි නීතිමය රාමුවක් කියනවා. ඔව්, හොඳම ආරංචිය තමයි නීතිය තියෙන්නේ වින්දිතයාගේ පැත්තේ. ඉතින් අපි මේ නීතිය දිහා බලන්න ඕන සංකීර්ණ නීතිපතක් විදිහට නෙවෙයි, Tamanව ආරක්ෂා කරන බලවත් පලිහක් විදිහට. හරි. එහෙනම් මොකද්ද මේ පලිහ? මේක තමයි අපි ප්‍රධානම ආයුධය. ඒ තමයි 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත. මේකෙන් කියන්නේ හරිම පැහැදිලි දෙයක්. ශ්‍රී ලංකාවේදී කෙනෙක්ගේ බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වෙලා සල්ලි හොරකම් කරන එක මේ පනතේ යටතේ ඊටාම බරපතල වරදක් විදිහටයි සලකන්නේ. ඒ කියන්නේ මේක නිකම්ම සොරකමක් නෙවෙයි, නිශ්චිත නීතියක් යටතේ දඬුවම් ලැබෙන අපරාධයක්. හරි. දැන් අපි මේ අපරාධය ටිකක් විග්‍රහ කරලා බලමු. ඒ කියන්නේ මේක ඇත්තකම සිද්ධ වෙන්නේ කොහොමද? නීතියේ හැටියට මේකේ කොටස් මොනවද? මේවට කියන නියම නම් මොනවද? මේ දේවල් දැනගත්තම අර තියෙන බය අඩු වෙලා Tamanට ලොකු ශක්තියක් දැනෙනවා. එහෙනම් බලමු නීතිය ඇසින් මේ අපරාධයේ පියවරින් පියවර දිස් වෙන්නේ කොහොමද කියලා. හිතන්න මේක හරියට ගේකට හොරෙන් පනිනවා වගේ. පළවෙනිම වරද තමයි අනවසරයෙන් ඇතුල් වීම. මේක තමයි හොරා තබන පළවෙනි නීති විරෝධී පියවර. හොරකම් කරගත්ත පාස්වර්ඩ් එකක් හරි වෙන තොරතුරක් හරි පාවිච්චි කරලා කිසිම අවසරයක් නැතුව ගිණුමකට ඇතුල් වෙන එක. තුන්වෙනි වගන්තිය යටතේ මේක දඬුවම් ලැබිය හැකි වරදක්. හැබැයි කතාව එතනින් නවතින්නේ නැහැ. නිකම්ම ගිණුමට ඇතුල් වෙනව නෙවෙයි, එහෙම ඇතුල් වෙන්නේ සල්ලි හොරකම් කරන්නම, එහෙමස් නැත්නම් වෙනත් වංචාවක් කරන්නම කියන චේතනාවෙන් නම් එතකොට ඒක ඊටත් වඩා බරපතලයි. හතරවෙනි වගන්තියෙන් ආවරණය වෙන්නේ අන්න ඒ වගේ අපරාධකාරී චේතනාවෙන් කරන ඇතුල්වීම. ඊළඟට හොරකම කරන අතරේ අපරාධකරු Tamanව බේරගන්න, Tamanගේ පාර පිරිසුදු කරගන්න ගිණුමේ විස්තර නැත්තම් ගනුදෙනු වාර්තා එහෙම වෙනස් කරනවා නම්, ඒ කියන්නේ සාක්ෂි මකා දාන්න උත්සාහ කරනවා නම් බලන්න, ඒක පහවෙනි වගන්තියට තවත් වෙරම වරදක් විදිහටයි සලකන්නේ. තාම හිතන්න ඕන දෙයක් තියෙනවා. ගිණුම් අංක, රහස්‍ය මුරපද වගේ දේවල් හොරකම් කරන එක විතරක් නෙවෙයි, ඒ හොරකම් කරගත්ත තොරතුරු කොපි කරන එක, කාට හරි විකුණන එක හෝ වෙනත් විදිහකට පාවිච්චි කරන එකත් හතවෙනි වගන්තියේ යටතේ දඬුවම් ලැබිය හැකි වෙනමම වරදක්. ඒ කියන්නේ තොරතුරු හොරකම කියන එකත් නීතිය හරීම බරපතල විදිහටයි සලකන්නේ. ඉතින් මේ අපරාධවලට ලැබෙන දඬුවම් මොනවද? මෙතනින් ඊට හරීම පැහැදිලිව පේනවා. බලන්න. අනවසරයෙන් ඇතුළු වීමට අවුරුදු 5ක් දක්වා සිර දඬුවමක්. අපරාධකාරී චේතනාවෙන් ඇතුළු වුණොත් අවුරුදු 7ක් දක්වා. තොරතුරු වෙනස් කළොත් අවුරුදු 10ක් දක්වාම යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ලක්ෂ ගණන් දඩු මුදල් පවා නියම කරන්න නීතියට බලය තියෙනවා. ඉතින් පැහැදිලි නීතිය මේක කොහෙත්ම සුළුවෙන් තකන්නේ නැහැ. අවුරුදු 10ක්. හිතන්න. අවුරුදු 10ක් දක්වා සිර දඬුවමක්. මේකෙන් අපිට තේරුම් ගන්න පුරුවන් ශ්‍රී ලංකාවේ නීතියේ මූල්‍යමය සයිබර් අපරාධ දිහා කොච්චර බරපතල විදිහටද බලන්නේ කියලා. මේවා නිකම් සුළු හොරකම් නෙවෙයි, මහා පරිමාණයේ මූල්‍ය වංචා විදිහටයි නීතිය සලකන්නේ. හරි. නීතිය ගැන අපි කතා කළා. දැන් අපි එන්නේ මේකේ තියෙන වැදගත්ම කොටසට. අවාසනාවකට මෙහෙම දෙයක් වුණොත් තත්පරයක්වත් පරක්කු නොවි, කලබල නොවි හරියටම කරන්න ඕන දේවල් ටික මොනවද? මෙන්න අනුගමනය කරන්න ඕන පැහැදිලි පියවර 4. අංක 1 කිසිම දෙයක් හිතන්න කලින් වහාම බැංකුවේ හොට්ලයින් එකට කෝල් කරලා ගිණුම බ්ලොක් කරන්න. මේකෙන් වෙන්නේ තවත් මුදල් නැති වෙන එක, එතනින්ම නවතින එක. අංක 2 සාක්ෂි. ලැබුණු හැම SMS alert එකකම, ඊමේල් එකකම ස්ක්‍රීන්ෂොට්ස් ගන්න, බැංක් ස්ටේට්මන්ට් එකේ වංචනික කණුදෙනු ලකුණු කරගන්න. මේවා හරිම වැදගත්. අංක 3
පොලිසියට යන්න. පරිගණක අපරාධ විමර්ශන කොට්ටාශයට, ඒ කියන්නේ CCID එකට, එහෙම නැත්නම් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට FCID එකට පැමිණිල්ලක් දාන්න. නීතිමය ක්‍රියාවලිය පටන් ගන්න එතනින් අංක 4 ඒ වගේම අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය, ඒ කියන්නේ CERT ආයතනයටත් මේ ගැන දැනුම් දීම ඊටාම වැදගත්. හරි. නීතියෙන් උදව් තියෙනවා, ක්‍රියාමාර්ග තියෙනවා. ඒත් මේ හැම දෙයකටම වඩා හොඳම දේ මොකද්ද? ඒ තමයි මේ වගේ දෙයක් වෙන්න තියෙන ඉඩකඩ මුලින් මේ නැති කරලා දාන එක. ඒ කියන්නේ අපේ හොඳම ආරක්ෂාව වෙන්නේ පූර්ව නිවාරණය. මේවා හරිම සරලයි. හැබැයි හරිම බලවත්. මතක තියාගන්න කවදාවත් කිසිම හේතුවකට තමන්ගේ බැංක් account විස්තර, password, එව නැත්නම් ෆෝන් එකට එන අර OTP අංකය කිසිම කෙනෙක් එක්ක බෙදා ගන්න එපා. බැංකුවෙන් කතා කරනවා කියලා කිව්වත් මේ තොරතුරු දෙන්න එපා. මොකද නියම බැංකු නිලධාරියෙක් කවදාවත් මේවා අහන්නේ නැහැ. ඒ වගේම සැකසහිත වෙබ්සයිට් වලට යනකොටත් දෙපාරක් හිතන්න. මේ වගේ පොඩි සැලකිල්ලකින් ඇත්තටම හිතාගන්න බැරි තරම් ලොකු විනාශයක් වළක්ව ගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මතක තියාගන්න ඕනම දේ තමයි මේක. සයිබර් ආරක්ෂාව කියන්නේ වෙන කාගේවත් නෙවෙයි, තමන්ගේම පෞද්ගලික වගකීමක්. අපි මේ ඩිජිටල් ලෝකය පාවිච්චි කරනවා නම් ඒ වගකීම තේරුම් අරගෙන ආරක්ෂාකාරීව කටයුතු කරන එක තමයි තමන්ට කරගන්න පුළුවන් ලොකුම උදව්ව. මොකද දවස් අවසානයේදී මහන්සියෙන් හම්බ කරන මුදල් වල නියම ආරක්ෂකයා වෙන්න ඕන තමන්මයි.